අනුර කුමාරට හොරු අල්ලන්න බැරි ඇයි කියන ප්‍රශ්නේ විපක්ෂය මෙන්ම ගොඩක් ජනතාවගෙන් හැම වෙලේම ඇහෙන ප්‍රශ්නයක්. මම හිතන්නේ ආණ්ඩුව පත් වෙලා මාස 3ක් ගතවීමෙන් පස්සේ. මොකද ඔහු ජනතාවට පොරොන්දු වුණා. ඔහු නායකත්වයේ හමු වුණාන් පස්සේ නිසක වශයෙන්ම මේ හොරු ගණයට වැටිච්ච දේශපාලඥයන්ව අනිවාර්යෙන් අත්අඩංගුවට අරගෙන ඒ මුදල් හෝ ඒ සම්පත් රාජසන්තක කළා හෝ ජනතාවට බාර දෙනවා කියලා. හැබැයි අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ දේ තාමත් ඔහුගෙන් උනේ නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. ඇත්තටම ඔහුට ඒක කරන්න බැරි හේතුව මේ අපි හොරකම් කරපු මිනිස්සු අපේ හිටපු ඇමතිවරු, മന്ത്രിවරු සහ ප්‍රාදේශ සභාවල හිටපු මිනිස්සු අපි නීතිමය වශයෙන් තාම අපිට ඔප්පු කරන්න බැරි වුණාට සාමාන්‍ය ජනතාව වශයෙන් අපි හැමෝම දන්නවා මේ හැමදෙනාම ප්‍රොජෙක්ට්ස් වලින් සහ මහ ජනතාවගේ ධනය අධික ලෙස හොරකම් කරලා තියෙනවා සහ නාස්ති කරනවා කියලා. ඒතර ඇයි මේ දේවල් අල්ලන්න බැරි? ඇයි මේ දේවල් හොයන්න බැරි? මොකද මේ කට්ටිය මේ කරපු දේවල් හරිම ස්මාර්ට් විදිහට කරලා තියෙන්නේ. ඒගොල්ලෝ ප්‍රොජෙක්ට් එකකින් කීයක් හරි සාක්කුවේ දාගත්තොත් ඒගොල්ලන්ගේ නමින් නෙමෙයි ඒව වැටෙන්නේ. ඒ ප්‍රොජෙක්ට් එක දෙන්නේ ඔවුන්ගේ මිතුරන්ට. ඒතර ඔවුන් කෝඩ් කරන ගණන්. ඒ කියන්නේ ඔවුන් ඒ ප්‍රොජෙක්ට් එකට දාන සල්ලි සමහරවිට වැඩි ගාණක් දාලා එහෙම නැත්නම් අඩු ගාණක් දාලා කොලිටි අඩු ප්‍රොඩක්ට් එකක් තමයි බාර දෙන්නේ. එතකොට කොලිටි අඩු කරනවා කියන්නේ කොස්ට් එක අඩු වෙලා එතනිනුත් බෙනිෆිට් එකක් තියෙනවා. ඒතර මේ වගේ සිනාරියෝ එකක් වුණාම හරිම අමාරුයි. මෙතන හොරකමක් වෙලාද? ඒතර හොරකම කාටද ගිහිල්ලා තියෙන එක හොයන්න. මොකද ඒක ස්මාර්ට් විදිහට වෙලා තියෙනවා කාටද අල්ල ගන්න බැරි විදිහට. ඒ වගේම තමයි අපි මොකක් හරි කමිෂන් එකක් හම්බ වෙනවා නම් මොකක් හරි ඇමති කෙනෙක්ට හෝ මන්ත්‍රී කෙනෙක්ට ඔවුන් කරන්නේ ඔවුන්ගේ නමට නෙමෙයි ඒවා ගන්නෙ. ඔවුන්ගේ බැංක් account වලට නෙමෙයි ඒවා ගන්නෙ. වෙන පුද්ගලයන්ගේ නමට ඔවුන්ගේ ඥාතීන් හෝ ඔවුන්ගේ මිතුරන්ගේ නම් වලට තමයි ඒවා අරගෙන තියෙන්නේ. එහෙම වුණාමත් අපිට හරියටම හොයන්න බෑ කවුද මෙතනින් සල්ලි ගත්තේ මොකද්ද උනේ කියලා. තවත් එක් කාරණාවක් මේගොල්ලෝ හම්බ කරන සල්ලි මේගොල්ලෝ කොහෙන් හරි කියන්නේ අපි කියන බ්ලැක් මනි හරි මොනවා හරි හොර මාර්ගෙන් ලබා ගන්න සල්ලි විශේෂයෙන් ඔවුන් ලංකාව තුල තියාගන්න නැහැ. ලංකාවේ බැංකුවල තැන්පත් කරන්නේ නැහැ. ඔවුන්ගේ උපක්‍රමශීලී ක්‍රියාවක් විදියට ඔවුන් මේ මුදල් පිටරට බැංකුවල තැන්පත් කරනවා. විශේෂයෙන් අපි උදාහරණයක් ගත්තොත් ස්විස් බැංක් එක වගේ තැන්පත් කරොත් එහෙම සාමාන්‍යයෙන් කවුරු ගිහිල්ලා ඩීටේල් ඉල්ලුවත් ඒ බැංක්ස් වලින් ඩීටේල් දෙන්නේ නැහැ. සාමාන්‍ය ලංකාව වගේ බැංක් එකකට ගිහිල්ලා අපිට විස්තර ගන්න ඕන වුණොත් අපිට පොලිසියෙන් කෝට් ඕඩර් එකක් આવත් අපිට ඩීටේල්ස් ගන්න පුළුවන්. හැබැයි ඒ බැංක්ස් වල එහෙම බැංක්ස් විශේෂයෙන් ඩුබායි වල වගේ ඉන්ටර්නැෂනල් බැංක්ස් කිහිපයක් තියෙනවා. කිහිපයක් නේ සෑහෙන බැංක්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් වල විස්තර හෝ කොපමණ මුදල් ප්‍රමාණයක් තියෙනවද කියන එක ඔවුන් සාමාන්‍යයෙන් ගවර්න්මන්ට් එකෙන් රික්වෙස්ට් කරත් ඒවා දෙන්නේ නැහැ. මගේ පහුගිය වීඩියෝ එකෙත් මම කිව්වා ලංකාවේ ඒ වගේ නායකයෙක්ගේ පුතෙක් අහු වුණා මුදල් ලංකාවෙන් එළියට අරන් ගිහිල්ලා. හැබැයි ඔප්පු කරන්න බැරි වුණා. මොකද ඒ අදාළ බැංක්ස් වලින් ඩීටේල්ස් දුන්නේ නැති හින්දා. ඒ කියන්නේ මේ වගේ හරිම ස්මාර්ට් විදියට හොරකම් වෙලා තියෙනවා. සමහර තැන්පත් කරපු මුදල් බැංකුවලනුත් දන්නේ නැහැ ඒ රටවල්. ඒ කියන්නේ සමහර බැංකු තියෙනවා අපිට මුදල් වශයෙන් නෙවෙයි අපිට කාමරයක් අරන් ඒ මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සෑහෙන මුදල් වංචාවන් වෙලා තියෙනවා. හැබැයි අදටත් ඒ මුදල් වංචාවන් හොයන්නත් බෑ, අල්ලන්නත් බෑ. මොකද කිසිම සාක්ෂියක් ඉතුරු කරලා නෙමෙයි ගිහිලා තියෙන්නේ. හැබැයි දැන්ගෙන ජනාධිපතිතුමාට අපිට ඒක එක්ස්කියුස් එකක් වෙන්න බෑ. ඒක නිදහසට කාරණාවක් දෙන්න බෑ. මොකද ඔහු ජනාධිපති බවට පත් වෙන්නේ ඔහුගේ ප්‍රධාන පොරොන්දුවක් වෙන්නේ මේ හොරුන් අල්ලනවා කියලා. එතකොට මේක අල්ලන්න බැරි කමකුත් නැහැ. සමහර තැන් තියෙනවා සමහර අපි කියන සමහර පොටවල් තියෙන පොට අහුනට පස්සේ අපිට හොයාගන්න පුළුවන් මේ හොරකම කොහොමද වෙලා තියෙන්නේ, කවුද කොතනද මොකද්ද කරලා තියෙන්නේ කියලා. ඉතින් ඒකට හොඳ විගණනයක් කළා හරියට සියලු දේ රැස් කරගන්න ඕනේ හරි පරිස්සමට. මොකද හොරකම් කරු මිනිස්සු ගාවත් තව ප්ලෑන්ස් තියෙන ඒක කරන්නේ කොහොමද කියලා. හැබැයි අපි බලාපොරොත්තු වෙනවා යම් දෙයක් ඉදිරියේදී වෙයි කියලා. හැබැයි මේ වැඩේ ලේසි වෙන්නේ අර දේශපාලන පොරොන්දු දෙන කාලේ කිව්වා වගේ. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු.